ඔබ ධනවතෙක්ද? එහෙනම් අනිවාර්යෙන් ඔයාගේ ධන රේඛාව මේ විදිහට පිහිටන්න ඕන. එතකොට රවි මණ්ඩලයේ යට පිරිමි කෙනෙක් නම් දකුණු අත, කාන්තාව නම් වම් අත. එතකොට මේ තුමා ඉන්නේ හොටල් ශේෂ්ත්‍රයේ. එතකොට මෙන්න මේ විදිහට මාක් කරන ඩොට් එක හරිය බලන්න මෙයාගේ දෛව රේඛාව, ධන රේඛාව තියෙන විදිය දිගට පිහිටලා තියෙනවා. නිකම් බෑනේ. තමන්ගේ බිරිඳගේ සහයෝගයකුත් තමන්ට තියෙන්න ඕනේ. තමන්ගේ විරුද්ධ ලිංගය. එතකොට මේ චන්ද්‍ර මණ්ඩලයේ පටන් ගන්න දෛව රේඛාව මෙන්න මේක ආකාර කුඩියකින් ඉවර වෙලා එතකොට යාට බිරිඳගේ සහයෝගයකුත් තියෙනවා තමන්ගේ හොටල් ශේෂ්ත්‍රය දියුණු කරගන්න. හොටල් ශේෂ්ත්‍රය තමයි මේ වැඩ කරන්නේ. සිකුරු මෙයාගේ කේන්දර 9 වැන්නේ බලවත් වෙලා ඉන්න කන්‍යා ලග්නෙ තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට තව පිහිටීම් තියෙනවා මෙන්න මෙහෙම මත්ස්‍ය සලකුණක් මේ අත්ලේ මැද නිර්මාණය වෙලා තියෙනවා. ඒකත් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඉහළට යන හොඳ පිහිටීමක්, හොඳ ලැබීමක් පෙන්වන පිහිටීමක්. එතකොට තව මෙයාගේ හස්තේ අපි බැලුවොත් හොඳ වීරියවන්ත වීමේ රේඛාවක් අවුරුදු 38 තම මෙයා හොටල් ශේෂ්ත්‍රයේ වීරියවන්ත වෙලා උත්සාහයෙන් සාර්ථක වෙලා ඒක පොඩියකින් අවසන් වෙලා තියෙනවා. තාමත් තියෙනවා. ඒ ලැබීම තාමත් Tamanට ලබා දෙන ඒ ශේෂ්ත්‍රයේ හොටල් ශේෂ්ත්‍රයේ. ඒතෝ රවි 11 යන්නේ චන්ද්‍රයා 10 යන්නේ විදියට තමයි ගහ පිහිටීම් ටික පිහිටලා තියෙන්නේ. එතකොට තව මේ හස්තයේ කතා කරොත් මෙහෙම රේඛා බහුලව තියෙන්න ඕන හස්තයක දේවල් කතා කරන්න. මොකද ඊළඟ පහළ නගින නැත්තම් යාගේ දේවල් කතා කරන්නේ කේන්දරේ. ඒතර අත විතර බල්ල දෙන්න කිව්වොත් ඒක කරන්න අපහසුයි. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද විශාල මැසේජ් ප්‍රමාණයක් එනවා. මොකද දවසට මම වැඩ දෙකක් වගේ තමයි කෙරෙන්නේ. ඒතකොට කල් යනවා. එහෙම කැමති නම් සමුදාය වල සම්බන්ධලා ඉන්න පුළුවන් කියලා දිනයක් දෙනවා. එතකොට ඔබ දැනගන්න ඕනේ අනිවාර්යයෙන් මේ ජීවිතේ විශාල හැරවීම තමන් ධනවතෙක් වෙනවා. ඒතකොට ආදාය මාර්ග දෙකක්. තාම දෙවෙනි ආදාය මාර්ගය නිර්මාණය වෙලා නැහැ. මං අවුරුදු 45 විතර වෙද්දී සරුයි කියලා. එතකොට හොඳට මතක තියාගන්න. එතකොට නිකන් විතරක් නෙවෙයි තම සැප සම්පත් තිබෙන තව සුවිශේෂී පිහිටීමක් අතේ නිර්මාණය වෙනවා. ඒක තමයි ජීව රේඛාවේ අවසානයේ බලන්න මත්ස්‍ය සලකුණකින් අවසාන වෙලා තියෙනවා. සැප සම්පත් නිරෝගීවත් දීර්ඝායුෂ ලැබෙන කෙනෙක් විදිහට තමයි පෙන්වන්න කරන්නේ. එතකොට මෙන්න මේ පිහිටීම තියෙන අය බොහෝ පිට රට ගිහින් තමයි දියුණු වෙන්නේ. සැප විඳින අය. දැන් මේම තියෙන අය කෝ සැප කියලා අහනවා. පිට රටක තමයි දියුණුවක් තියෙන්නේ. ඒ රටේ දියුණුවක් නැත්නම් ඒ රට මාරු කරන්න ඕනේ. ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට තමන්ගේ දියුණුවට යන්නේ එහෙම. එහෙනම් හස්ත රේඛා ජ්‍යොතිෂය සමග තමයි බලන්නේ මම. ඒ හරහා